අපි හැමෝගෙම බලාපොරොත්තුව මොකක් හරි ගේමක් ගහලා ජීවිතේ ගොඩ දාගන්න එක. එහෙම නැති කෙනෙක් මේ වීඩියෝ එක කොහෙත්ම බලන්න විදියක් නැහැ. ඉතින් මෙහෙම අපි ජීවිතේ සාර්ථක කරගන්න එක එක කෙටි ක්‍රම. එහෙම නැත්නම් ෂෝට් කට්ස් හොයනවා. හැබැයි අපි එහෙම යූස් කරන ෂෝට් කට්ස් වලින් ගොඩක් වෙලාවට වෙන්නේ ජීවිතේ ගොඩ යන එක නෙවෙයි තවත් අවුලෙන් අවුලටපත් වෙන එක. ජීවිතේ ගොඩදාගන්න තියෙන හොඳම ඒ වගේම එකම ෂෝට් කට් එක පුළුවන් තරම් ඉක්මනට අපේ ජීවිතය අවුල් කරගන්න එක. එහෙම නැත්නම් වරද්ද ගන්න එක කියලා කිව්වොත් එහෙම ඔයාලා මොකද හිතන්නේ? ඔව් මට අනුව නම් අපේ ජීවිතේ ගොඩදාගන්න තියෙන හොඳම ෂෝට් කට් එක තමයි පුළුවන් තරම් ඉක්මනට කෙලව ගන්න එක. එහෙම නැත්නම් අවුල් කරගන්න එක. මොකද්ද මේ කතාව කියන එක මම මේ වීඩියෝ එකේ ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. හරි අපි මෙතෙන්දි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි කරන හැම දෙයක්ම කවදාවත් එක වගේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක. ඒක මේ අලුත් දෙයක් නෙවෙයි ඒක තමයි මේ ජීවිතේ හැටි. අපි කරන සමහර දේවල් සාර්ථක වෙනවා වගේම තව ගොඩක් දේවල් තියෙනවා අසාර්ථක වෙන්න. ඉතින් අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ඇයි අපි අසාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඇයි අපි ෆේල් වෙන්නේ කියන එක. මට අනුව නම් අපි ජීවිතේ මෙහෙම ෆේල් වෙන්නේ. එහෙම නැත්නම් මගින් දෙයක් අත්හැරලා දාන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි පොයින්ට් එක තමයි අපිට ඇත්තටම මේ වැඩේ හොඳට කරන්න බැරි එක. එහෙම නැත්නම් අපිට මේ වැඩේ ඇත්තටම කරගෙන යන්න බෑ. අපි මේ වැඩේට පට්ට නරකයි. ඔයාලා පිළිගන්න අකමැති වුණත් මේක තමයි ඇත්ත. අපි කරන හැම දෙයක්ම කරන පළවෙනි පාරම බලාපොරොත්තු වෙන මට්ටමකට කරගෙන යන්න බෑම තමයි. ඔයාලා ජීවිතේ කවදාවත් බිස්නස් එකක් කරන්න නැතුව පටන් ගන්න පළවෙනි බිස්නස් එක විතරක් නෙවෙයි පළවෙනි බිස්නස් 3-4ම ෆේල් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට කවදාවත් එකපාරට එක්සෑම් එකකට ඉඳගත්තා කියලා ඒක පාස් වෙන්න බෑ. ජොබ් එක ගත්ත පළවෙනි දවසේම ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්නෙත් නෑ. ඒ වගේම ඔයා මොකක් හරි ස්පෝර්ට් එකක් කරනවා නම් ඒක කරන්න පටන් ගන්න පළවෙනි දවසේ ඔයාට ඒක හොඳටම කරන්න කොහෙත්ම බෑ. ඒකට හේතුව වෙන්න මුකුත් නෙවෙයි. අපි ඒ කරන දේ සම්බන්ධයෙන් අපි ඇත්තටම අවුල්. අපිට ඇත්තටම ඒ දේ හොඳට කරන්න බෑ. අපි ඇත්තටම නරකයි. මුලින්ම මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිට ලොකු හැකියාවක් නැති, අපි දක්ෂ නැති, අපි නරක දෙයක් කරනවා කියන්නේ ඒක ෆේල් වෙනවා කියන එකයි අහන්නවත් දෙයක් නෙවෙයි. ෆේල් නොවුනොත් තමයි ඒක පුදුමේ. මේ දේවල් මට විතරක් නෙවෙයි ඔයාලගේ ජීවිතේත් කරන හැම දෙයකම වගේ මේක අදාළයි. ඉතින් එහෙනම් අපි පුළුවන් තරම් ඉක්මනට ෆේල් වෙන එකේ තියෙන වැදගත්කම මොකද්ද? පළවෙනි හේතුව තමයි අපි දෙයක් කරනකොට ඇත්තටම අපි ඒකට දක්ෂ නැහැ. අපි ඒකට හොඳ නැහැ කියලා මම කිව්වේ. ඉතින් මේ වගේ දෙයක් අපි පුළුවන් තරම් ඉක්මනට පටන් අරගෙන ටික කාලයක් කරගෙන යනකොට තමයි අපිට මේ දේවල් ටික ටික පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි කරන ගොන් වැඩ, නරක වැඩ, අපේ තියෙන අවුල් ප්‍රමාණය ටික ටික අඩු වෙන්නේ මේ දේවල් ඇත්තටම කරන්න පටන් ගත්තට පස්සේ. එහෙම නැතුව අපි පොත් කියෙව්වා කියලා, YouTube වීඩියෝස් බැලුවා කියලා අපිට කවදාවත් ජීවිතේ ඒ මට්ටමට සාර්ථක වෙන්න බෑ. මේ දේවල් කරලම බලන්න ඕනේ. ඉතින් අපි මේ දේවල් කලින් පටන් ගන්න ඉම්ප්‍රූව් කරනකොට එහෙම නැත්නම් නැවත නැවත අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනකොට තමයි අපේ තියෙන අඩුපාඩු ප්‍රමාණය අඩු වෙන්නේ. ඉතින් අපි කරන මේ වගේ අඩුපාඩු එහෙම නැත්නම් දෙන ගොම්පාඩු ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වෙන මුකුත් නෙවෙයි. අපි හොඳ වෙනවා කියන එක. මට මේ ගැන මගේ ජීවිතේම උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ පළවෙනි YouTube වීඩියෝස් බලන්න. ඒවා ඇත්තටම අවුල්. මම මුල්ම කාලේ කරපු සමහර වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරලවත් නැහැ. ඒවා එච්චරටම අවුල්. මම හරියට කැමරාවක් ඉස්සරහා කතා කරන්න දන්නේ නැහැ. මම කතා කරනකොට ගොත ගැහෙනවා. ඒ වගේම කතා කරන දේවල් වරදිනවා. හිතාගෙන ඉන්න දේවල් නෙවෙයි වචන විදිහට පිට වෙන්නේ. මේ වගේ ප්‍රශ්න අනන්තවත් තිබ්බා. හැබැයි මම මේ ප්‍රශ්න මැද්දේ ෆේල් වෙවි මේ දේවල් ඉස්සරහට කරගෙන ගියපු හින්දා තමයි අද වෙනකම් මේ channel එක මේ විදිහට තියෙන්නේ. මම දන්නේ අදත් මේ දේවල් හොඳයිද නැද්ද කියලා. ඒත් මම කරගෙන ආපු ප්‍රැක්ටිස් එක තමයි ඒක. ඒ විතරක් නෙවෙයි මට තාම මතකයි මම යුනිවර්සිටි එකේ පළවෙනි ලෙක්චර් එක කරන්න ස්ටේජ් එකට නැගපු දවස. මගේ GPA එක හොඳ වුණාට ෆස්ට් ක්ලාස් එකක් තිබ්බට ගෝල්ඩ් මෙඩල් එකක් තිබ්බට කිසිම දෙයක් ඒකට අදාළ වුණේ නැහැ. මම මාර විදියට එක්සයිට් වෙලා හිටියේ. මට කියන්න ඕනේ දේවල්, උගන්වන්න ඕනේ දේවල් ඒ විදියටම උගන්ව ගන්න කොහෙත්ම බැරි වුණා. ඒකට හේතුව මට විෂය කරුණු ගැන අවබෝධයක් තිබ්බට මේ දේවල් කරලා එක්ස්පීරියන්ස් එකක් තිබ්බ නැති එක. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන එකම ක්‍රමය වෙන මුකුත් නෙවෙයි. මේ දේවල් කරන එක විතරමයි. අන්න ඒකයි මම කිව්වේ අපි ෆේල් වෙන්න හරි මේ දේවල් පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න එක මාර වැදගත් කියලා. අපි ඉක්මනට මේ දේවල් ෆේල් වෙන්න හරි පටන් ගෙන ඉස්සරහට කරගෙන ගියොත් තමයි අපිට කවදා හරි දවසක අපි බලාපොරොත්තු වෙන මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. මොකද මම අර මුලින්ම කිව්වා වගේ අපි දෙයක් පටන් ගන්නකොට අපි මේ වැඩේට කොහෙත්ම හොඳ නැහැ. ඉතින් ඔයාලත් මේ ප්‍රැක්ටිස් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ heart emoji එකක් දාන්න. එතකොට මටත් තේරුම් ගන්න පුළුවන් මේ දේවල් මට විතරක්ද තියෙන නැත්නම් ඔයාලත් මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරනවද කියලා. ඒ වගේම අපි ජීවිතේ ෆේල් වෙන්න හරි පුළුවන් තරම් දේවල් try කරන එකේ තවත් වැදගත්කමක් තියෙනවා. මේක මේ මම හොයාගත්ත දෙයක් නෙවෙයි. ලෝකේ හැමතැනම වගේ කරලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ වලින් හොයාගත්ත දෙයක්. ඔයාලා හිතන්නේ කෙනෙක් වයසට ගියාට පස්සේ එහෙම නැත්නම් ජීවිතයේ අන්තිම කාලේ වැඩියෙන්ම දුක් වෙන්නේ මොනවා ගැන කියලාද? ඔය ප්‍රශ්නේ කාලයකට කලින් මගෙන් අහපුවාම මම හිතුවේ මේ අපිට වැඩ කරගන්න බැරි හින්දා. එහෙම නැත්නම් අපි වයසට ගිහිල්ලා හින්දා, අපේ ශරීර සෞඛ්‍යය එච්චර හොඳ නැති හින්දා. එහෙම නැත්නම් අපේ මතක ශක්තිය අඩු හින්දා වගේ දේවල් කියලා. ඒත් කෙනෙක් ඇත්තටම දුක් වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. අපිට ජීවිතේ කලින් ගන්න තිබ්බ තීරණයක් නොගත්ත
ගත්තා කියන පසුතැවීමට. ඒක ඕනෙම සෙක්ටර් එකකට අදාළයි. උදාහරණයක් විදිහට මම මීට අවුරුදු 20කට කලින් අර බිස්නස් එක පටන් ගත්තා නම් අද මොන වගේ වේද? අපරාධයක ඒ දවස්වල පටන් ගත්තේ නැත්තේ. අර මම ආදරය කරපු කෙනාට ඕනේ මගුලක් වෙන්න කියලා ඒ දේවල් කියලා දාන්න තිබ්බේ. අපරාධේ මං ඒ දේවල් පෙන්නුවේ නැත්තේ. අපරාධේ මට තව පාරක් ඒ ලෙවල් කරන්න තිබ්බා. මම එක එක්කෙනා කියන කතා අහන්න නැතුව මේ තීරණය අරගෙන අර දේ කරන්න තිබ්බා. අන්න ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු ගොඩක්ම දුක් විඳින්නේ. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ ජීවිතේ පසුතැවෙන දේවල් ජීවිතේ ඉතුරු කරගන්න එපා කියන එක. සමහර විට අපි කරන දේ වරදි. ඒ වුණාට ඒක try කරන්න. කවදාවත් දෙයක් fail වුණා කියලා ඒ දේ අපත යන්නේ නැහැ. අපිට ඒකේ මාර දේවල් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කරපු දේවල් වලින් මම ලැබපු සාර්ථකත්වයට වඩා මට වැරදුන දේවල් හින්දා මම ඉගෙනගත්ත පාඩම් වලින් මගේ ජීවිතේ හදාගත්ත ප්‍රමාණය ගොඩක් වැඩි. මට විතරක් නෙවෙයි මේක මේ ලෝකේ ඉන්න හැමෝටම පොදුයි. ඒකින්ද ජීවිතේ කවදාවත් පසුතැවීම් තියාගන්න එපා. ඒ වගේම මේකට සම්බන්ධ තව වැදගත් දෙයක් කියන්න ඕනේ. මම මේ කිව්වේ ලෝකේ තියෙන හැම ගොන් රිස්ක් එකක්ම ගන්න කියන එක එහෙම නෙවෙයි. අපි රිස්ක් එකක් ගන්න කලින් මේ දේවල් හොඳට හිතලා බලලා හරියට කරන්න ඕනේ. එහෙම නැතුව අපේ හිතට එන හැමදේම කිසිම දෙයක් බලන්නේ නැතුව කරන්න කියන එක නෙවෙයි මේ වීඩියෝ එකේ පණිවිඩය. අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් රිස්ක් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අවදානමක් අරගෙන වැඩක් කරන්න ඕනේ. ඒක අය කතා කරන්නවත් දෙයක් නැහැ. හැබැයි අපි මෙහෙම අවදානමක් අරන් වැඩක් ගන්නකොටත් මේ රිස්ක් එක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ඉන්ටෙලිජන්ට් රිස්ක්ස් කියන්නේ. ඒ කියන්නේ බුද්ධිමත් අවදානමක්. ඒ වගේම තමයි මෝඩ අවදානම. ඒ කියන්නේ මොරොනික් රිස්ක්ස්. ඉතින් අපි ජීවිතේ කවදාවත් මේ වගේ මෝඩ අවදානමක් ගන්නේ නැතුව බුද්ධිමත් අවදානමක් අරගෙන වැඩක් කරොත් එහෙම ඒක අපේ ජීවිතේ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා කියලා මට හොඳටම ෂුවර්. ඉතින් මේ වගේ හරියට රිස්ක් එකක් අරගෙන වැඩක් කරන්නේ කොහොමද කියන එක මෙච්චර වැදගත් හින්දා මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරා. මම ඒකේ link එකත් පල්ලා description එකේ දාන්නම්. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. දැනටමත් ඒක දසදහස් ගණන් බලලා තියෙනවා. ඉතින් ගොඩක් අයත් මේ වගේ business එකක් පටන් ගන්න එකත් පස්සට දානවනේ risk එක හින්දා. ඉතින් අපි part time business academy එකේදී කතා කරන්නේත් මෙන්න මේ දේවල් තමයි. ඒ කියන්නේ අඩුම risk එකක් අරගෙන, ඒ කියන්නේ බුද්ධිමත් අවදානමක් අරගෙන, අඩුම මුදලක් වියදම් කරලා තමන්ගේම business එකක් පටන් අරගෙන ඒකෙන් ආර්ථිකව ස්ථාවර වෙන හැටි තමයි අපි එකෙන් කතා කරන්නේ. දැනට පළවෙනියන් දෙවෙනි කණ්ඩායම විදිහට 500ක් විතර මගෙත් එක්ක live. ඒ කියන්නේ සජීවීව වැඩ කරගෙන යනවා. දවසකට පැය 10ක් විතර මම මේ කණ්ඩායම් දෙකත් එක්ක සජීවීව එන්ගේජ් වෙනවා. ඒක ලංකාවේ වෙන කොහෙවත් නැති මාරම එක්ස්පීරියන්ස් එකක්. හරි අපි මෙහෙම ජීවිතේ පටන් ගන්න දෙයක් මුලින්ම ෆේල් වෙන එකේ තවත් වැදගත්කමක් තියෙනවා. ඒ වෙන මුකුත් නෙමෙයි අපිට තේරුම් ගන්න පුළුවන් අපිට මේ දේ ගැලපෙනවද නැද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා අවුරුදු ගාණක් හිතාගෙන ඉන්න බිස්නස් එකක් දැන් කරන්න පටන් ගන්නවා. බිස්නස් එක පටන් ගන්න කලින් ඔයා හිතාගෙන ඉන්නේ මේක තමයි ලෝකේ තියෙන හොඳම බිස්නස් අයිඩියා එක. මේක කරොත් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් කියලා. හැබැයි සමහර වෙලාවට ඇත්තටම ඔයා වැඩේට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ මේ ඔයා හිතාගෙන හිටපු දේවල් නෙමෙයි ඇත්තටම මේ ලෝකේ වෙන්නේ කියලා. අද බිස්නස් එකක් පටන් ගත්ත මේ වගේ දෙයක් නොවුන කෙනෙක් ලෝකේ නැති තරම්. මේක මේ ඔයාට මට විතරක් නෙමෙයි ලෝකේ තියෙන ලොකුම සමාගම් ගත්තත් මේ වගේ තමයි. එයාලා දෙයක් පටන් ගත්තට පස්සේ පටන් ගන්න හැමදේම එක වගේ සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙන්න ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙනවා. වෙන මුකුත් ඕනේ නැහැ. Apple කම්පැනි එක ගත්තොත් එහෙම එයාලා ඩිස්කන්ටිනියු කරපු. එහෙම නැත්නම් අසාර්ථක වුණ ප්‍රොඩක්ට්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එයාලට එහෙමනම් ආයේ අපේ ජීවිත ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒකත් ඒ වගේ තමයි. හරි උදාහරණයක් විදිහට හිතමු කෙනෙක් graphic designing සම්බන්ධ business එකක් පටන් ගන්න ඉන්නවා කියලා. එයා ඒක පුළුවන් තරම් ඉක්මනට පටන් ගත්තොත් එයාට ටෙස්ට් කරන්න පුළුවන් එයාට මේක ගැලපෙනවද නැද්ද කියන එක. ටික කාලයක් ටෙස්ට් කරලා බලලා කොච්චර උත්සාහ කරත් ඒක Tamanට හරියන්නේ නැහැ කියලා හිතෙනවා නම් එයාට පුළුවන් මේක අත්හැරලා දාන්න. එයාට අත්හැරලා පුළුවන් ඕනනම් වෙන දෙයක් try කරන්න. හැබැයි මේ වගේ අත්හරින්න නම් එයාට මේ දේ try කරලා බලන්නම වෙනවා. කවදාවත් මේක හිතේ තියාගෙන හිටියා කියලා ඒක පුළුවන්ද බැරිද කියලා එයාට අවබෝධයක් එන්නේ නැහැ. ඉතින් මේ දේ ෆේල් වෙන්න හරි පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න එකේ තියෙන වැදගත්කම තමයි මොකක් හරි හේතුවක් හින්දා මේක මේ වගේ ෆේල් වුණොත් එහෙම අපිට වෙලාව තියෙනවා ආයේ මේ දේ රෙක්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් මේ අඩුපාඩු හදාගෙන අපිට ඉස්සරහට යන්න. හිතන්න ඔය අවුරුදු 25 දී 30 දී මොකක් හරි දෙයක් පටන් අරගෙන ඒක ෆේල් වුණා කියලා. ඉතින් එයාට තව අවුරුදු 50ක් 60ක් තියෙනවා ජීවිතේ වෙනස් කරගෙන ඉස්සරහට යන්න. හැබැයි අපි ඒ දේම කරලා ෆේල් වෙන්න අවුරුදු 70 80 වෙනකන් හිටියොත් එහෙම අපිට ඒ දේ ආයේ හදාගන්න. ඒ වැරද්ද හදාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ගොඩක් අමාරුයි. මම මේ ගත්තේ උදාහරණයක් විතරයි. මම කවදාවත් කියන්නේ අවුරුදු 70 80 කෙනෙක්ට අලුත් දෙයක් ටෙස්ට් කරන එක හොඳ නැති දෙයක් කියලා. ඒත් අපි පුළුවන් තරම් ඉක්මනට මේ දේ පටන් ගන්න එක තමයි වැදගත්. එහෙම කරලා අපි මේ දේ ෆේල් කරගත්තොත් එහෙම අපිට ජීවිතේ හදාගන්න තව කාලයක් තියෙනවා. මේක මේ එකපාරට වෙන දෙයක් නෙවෙයි. අපි දෙයක් පටන් අරගෙන ඒක ෆේල් වුණොත් එහෙම අපිට පට්ට අප්සෙට්. ඒක ආයේ කතා කරන්න දෙයක් නැහැ. මම කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. මොන කරුමයක්ද මේ මම කරන හැම දෙයක්ම ෆේල් වෙනවා. ඔය වගේ දේවල් ඕන කෙනෙක්ට හිතෙනවා. ඒ වගේම අනිත් අය අපිට hina වෙයි. අපිට සමච්චල් කරයි කියලාත් අපිට අනිවාර්යෙන් හිතෙනවා. හිතෙනවා විතරක් නෙවෙයි අනිවාර්යෙන්ම අනිත් අය අපිට hina වෙනවා තමයි. හැබැයි මේ හැම අප්සෙට් එකක්ම තියෙන ටික දවසයි. මමත් මේ එක දේවල් කරලා ෆේල් වුණාට පස්සේ සතියක් දෙකක් පොඩ්ඩක් අප්සෙට් එකේ ඉන්නවා. ඒ වුණාට ආයෙ ওই දේවල් අමතක වෙලා අපිට නැගිටින්න පුළුවන් වෙනවා. අර අපිට hina වෙන්න බලාගෙන ඉන්න අනිත් අයගේ තත්ත්වෙත් ඕකම තමයි. එයාලට
මටත් මේ දේවල් සතියක් දෙකක් යනකොට අමතක වෙලා යනවා. අර කතාවටත් කියන්නේ සිංහලයට මතක හැමදේම දවස් 7යි කියලා. ඉතින් ඒකේ හොඳ පැත්ත ගන්න. ඉතින් එහෙම අමතක වෙන තරමට හොඳයි. ඉතින් ඒක හින්දා තමයි මම ඔයාලට කියන්නේ ජීවිතේ පුළුවන් තරම් ඉක්මනට ෆේල් වෙන්න. එහෙම ෆේල් වුණාට පස්සේ ඒකෙන් එන අත්දැකීම් වලින් එහෙම නැත්නම් ඒකෙන් අපිට ලැබෙන දේවල් වලින් අපි ඉගෙන ගන්න දේවල් වලින් අපිට අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ හදා ගන්න පුළුවන් වෙනවම තමයි. එහෙම නැතුව කවදාවත් හොඳම දේ එකපාරට කරන්න බලාගෙන ඉන්න එපා. ඒක කරන්න බෑ. එහෙම එකපාරට ජීවිතේ හොඳම දේ කරපු කවුරුත් මේ ලෝකේ නැහැ. ඒ වගේම බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අපිට එන හැම බිස්නස් අයිඩියා එකක්ම එහෙම නැත්නම් හැම අදහසක්ම හොඳ අදහස්ම නෙවෙයි. ඒත් අපි ඇත්තටම දන්නේ නැහැ මොකද්ද හොඳ මොකද්ද නරක කියලා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට අපිට තියෙන නරක අදහස් ටික ඉක්මනට ටෙස්ට් කරලා ඒ ටික අයින් කරගත්තට පස්සේ අපිට ජීවිතේ හොඳ අදහස් ටික ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම බිස්නස් වගේම අනිත් දේවල් කරන්නේත් මේ විදිහට තමයි. පුළුවන් තරම් දේවල් try කරලා හොඳ නැති ටික අයින් කරලා හොඳ ටික ඉතුරු කරගෙන ඒ දේවල් ඉස්සරහට කරගෙන යන එක තමයි මම කරන්නේ. ඉතින් ඔයාලා බුද්ධිමත් අවදානමක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට ජීවිතේ ෆේල් කරගන්න. මොකද මෙහෙම ජීවිතේ ඉක්මනටම ෆේල් කරගන්න එක තමයි ජීවිතේ සාර්ථක කරගන්න තියෙන හොඳම ෂෝට් කට් එක. ඉතින් ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද මම හැමදාම කියනවා වගේ මේ කමෙන්ට් සෙක්ෂන් එක මේ වීඩියෝස් බලන ගොඩක් අය කියවනවා. හරි. හැමදාම වගේ මේ වීඩියෝ ඉවරනකම් බලුවට ඔයාලට ගොඩක් තැන්ක්ස්. මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා නැත්නම් please consider doing so. මේ වගේම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. My name is Prabhuddha and this is Dr. Don Explains. See you later.